Good morning. ඔන්න අද 26 පළවෙනි දවස. අද මම යනවා ඉවෙන්ට් එකක් හොස්ට් කරන්න. ඉතින් මං හිතුවා මේ ඉවෙන්ට් එකට ඔයාලවත් අරගෙන යන්න. එහෙනම් ලැබුවාපු නව වසර සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යන් ලැස්ති වෙන්න. හරි එහෙනම් ඉතින් පටන් ගමු. ඔන්නම මුලින්ම කරන්නේ මගේ ස්කින් කෙයාර් ටික කරනවා. සීරම් එක එතකොට සන්ස්ක්‍රීන් එක එහෙම ගන්න එක. ලොකුවට ස්කින් කෙයාර් එකක් නැහැ. ඉතින් ওই ටික තමයි කරන්නේ මේකප් එක දාන්න කලින්. anyway මගේ වොයිස් එක ගැන නම් එච්චර හිතන්න එපා. හොඳටම එම්බිරිසා වැදිලා ඉන්නේ. ඊට පස්සේ මම මගේ ෆවුන්ඩේෂන් එක ගන්න. මම ඇත්තටම ලික්විඩ් ෆවුන්ඩේෂන් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මගේ ඔයිලි ස්කින් එකත් එක්ක මට ඒක හරි අමාරුයි. ඒ නිසා මම පැන්කේක් බේස් එකක් තමයි මගේ ෆවුන්ඩේෂන් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මම ටිෂු එකකින් වයිප් කරන ෆවුන්ඩේෂන් කරලා වෙලුණාට පස්සේ නැත්තම් අර පැන්කේක් බේස් එකක් නිසා කුඩු කුඩු ගතිය හිටියොත් මේකප් එකට කැතයි. ඊට පස්සේ මම පවුඩර් කරනවා. පවුඩර් කරපුවාම තමයි යෝකේ අර ෆිනිෂින් ලුක් එක එන්නේ. ඉතින් ඒක ඔයාගේ මූණට ගැලපෙන විදිහට ෆවුන්ඩේෂන් එකයි පවුඩර් එකයි තෝරගෙන කරනකොට ස්කින් කලර් එකට ගානට එනවා මේකප් එක. ඊට පස්සේ මම අයිබ්‍රෝ කරනවා. මම ලොකුවට අයිබ්‍රෝස් හදන්නේ නැහැ. මොකද නැචරල් අයිබ්‍රෝස් මට මම ආසයි මේ විදිහට තියාගන්න. ගොඩක් තදට අයිබ්‍රෝස් හදන්න කැමති නැති කෙනෙක්. මම එහෙම ලොකුවට මේකප් කරන්න දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මගේ ඩේ ටු ඩේ ලයිෆ් එකට මේකප් එකක් දාගෙන යන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඉතින් ඉවෙන්ට් තියෙන නිසා ගොඩක් මම පුරුදු වුණා මේකප් එකක් තනියම කරගන්න සාමාන්‍ය විදිහට. ඊට පස්සේ තමයි මම අයිලිඩ් එක කලර් කරන්නේ. එතකොට මේව ලොකු ප්‍රොෆෙෂනලි කරන්න මම දන්නේ නැහැ. මම දන්න විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ ඔය තියෙන්නේ මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ අයිලයිනර් අඳින එක. අයිලයිනර් අඳින එක තරම් ලේසි උනේ නැහැ. ඉතින් මම මේක කන්නඩියට ගිහිල්ලා ඇඳගත්තා. ඊට පස්සේ මං හිතනවා ෂේප් කියලා. ඒක තමයි කියන්නේ. අවුලක් නෑ වගේ. හරි. ඊට පස්සේ අන්ඩර් අයිලයිනර් එක අඳිනවා. ඊට පස්සේ මම හිතන්නේ මස්කාරා. ඔව්. මස්කාරා ගාලා අයි මේකප් එක ඔය විදිහට දානවා. මම වෙනදට නම් අයිලිඩ් එක ටිකක් ඩාර්ක් කරනවා. හැබැයි මට මේ පාර හිතුණා නිකන් දිලිසෙන විදිහට පොඩක් බ්‍රයිට් එකක් ගන්න. මොකද ගෝල්ඩන් සෙරමනි එකක් තියෙන නිසා ඒකට මැච් වෙයි කියලා. ඊට පස්සේ බ්ලෂර්. ඇත්තටම ඔයවා ගාන ටෙක්නිකල් විදිහ නම් මම දන්නේ නැහැ. හැබැයි මගේ මූණට අවුලක් නැහැ කියලා හිතෙන විදිහට මම ගානවා. හරි. ඊට පස්සේ ලිප් ලයින් එක ලිප් ලයින් එක ඇඳලා මම ලිප් ලයින් එකෙන්ම ලිප් එක කලර් කරනවා. මොකද මට ලොං ලාස්ටිං තියාගන්න පුළුවන් එහෙම කරාම. ඊට පස්සේ මම ඒකට උඩින් වෝටර් ප්‍රූෆ් ලිප්ස්ටික් එකකුත් ඇප්ලයි කරනවා. එතකොට අර අපි කනවා බොනවා කෑම කනවා ඒවත් එක්ක ලිප්ස්ටික් එක යන්න පුළුවන්නේ. ඒක වලක ගන්න තමයි මම ඔය විදිහේ ටෙක්නික් එකක් පාවිච්චි කරන්නේ. මම දන්නේ නැහැ ඒක කොච්චර දුරට හරිද වැරදිද කියලා. හැබැයි මට ඕකේ. හරි. මං හිතන්නේ ඔතනින් මේකප් එක ඉවරයි. ඔව්. මේකප් එක ඉවරයි. නම් ලොකු මේකප් එකක් දාන්න නෑ මම. ටෙක්නිකලි දාන්න දන්නෙත් නෑ. හැබැයි මට පුළුවන් විදිහට මම දාගන්නවා. ඊට පස්සේ සාරි එක. ඉතින් මං අඳින සාරි එක. හරි. ඉතින් ඔක තමයි මගේ මේකප් ලුක් එක. ලොකු අවුලකුත් නෑ වගේ. පොඩි ලයිට් මේකප් එකකුත් ඕන නිසා මං ඔය විදිහට දැම්මේ. හරි. ඕක තමයි මේකප් එක. ඉතින් මං හිතනවා වැඩිත් නැහැ අඩුත් නැහැ කියලා. මොකද මං හරියම චාමයට යන්න කැමති කෙනෙක්. ඒක නිසා මේ ඇති. හරි. එහෙනම් ඉතින් දැන් තියෙන්නේ සාරිය ඇඳගෙන කොණ්ඩේ හදාගත්තා. සාරිය ඇඳගෙන කොණ්ඩේ හදාගෙන ෆයිනල් ලුක් එකත් එක්ක හම්බෙමු. ඔයාලා බලන්න ඇති මගේ වොයිස් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මගේ වොයිස් එක හෙම්බිරිසා වැදිලා ඉන්නේ. හොඳටම මේ දවස් ටිකේම මං හරි බයෙන් හිටියේ මට ඉවෙන්ට් එකට යන්න බැරි වෙයි කියලා. මොකද මම මාස දෙකකට විතර කලින් ඉවෙන්ට් එක බාරගත්තේ. ඉතින් ඒ ට්‍රස්ට් එක අපි රකින්න ඕනනේ. ඉතින් මට පුළුවන් උපරිමයෙන්ම මම අද දවසේ ගිහින් ප්‍රසන්ට් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි බලමු මොකද වෙන්නේ කියලා.
හරි ඉතින් ටිකක් පරක් වෙලා තිබ්බ හින්දා මම එහෙමම ආවා වීඩියෝස් මුකුත් නෑ මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඉතින් ඔන්න මම ඇතුළට යනවා. මේ තියෙන්නේ ග්‍රීන් ලෙස් එකේ තමයි තිබුණේ අලව්ව. හොටෙල් එක ග්‍රීන් ලෙස් එක. ඉතින් විදියට යනකොට එන්ට්‍රන්ස් එක ඔය විදියට ලස්සනට හදලා තිබුණා. හරි ඔය ඉන්නේ අපේ MPR crew එක. ඉතින් මම ගොඩාක් වැඩ කරන්න මෙයාලත් එක්ක. අපේ මහේෂ් අයියා, මధుසංක අයියා, සමීර අයියා එතන ඉන්නේ. එයාලා තමයි MPR crew එක කරන්නේ. ඉතින් එයාලා ලස්සනට ඉවෙන්ට් එක ප්ලෑන් කරලා තිබුණා. ඊට පස්සේ මට මුලින්ම ආපු ගමම්ම ඇජෙන්ඩා එක දීලා මයික් චෙක් කරා අපි. ඊට පස්සේ මයික් බැලන්ස් හදලා මගේ වොයිස් එක හෙම්බිරිසාව නිසා ඒවත් ඔක්කොම ලස්සනට ගලපලා වැඩේ කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් ඔය ලයිටින් එහෙම හදනවා තව මම යනකොට එතන පටන් ගන්න අපිට කලින් රියර්සල් එකක් තියෙන නිසා කලින් එන්න කියලා කිව්වා. අද ස්පෙෂලි මම ඉවෙන්ට් එක කරන්නේ ඔයාලා කවුරුත් දන්න නිලුපුල් රූපසිංහත් එක්ක. ඉතින් ඔහු ස්වාධීන රූපවාහිනියේ ඉන්න දක්ෂ නිවේදකයෙක්, හරිම නිහතමානී චරිතයක්. ඉතින් ඔහුත් කුරුණෑගල පුරවරයේම කෙනෙක්. ඉතින් ඔහුත් එක්ක තමයි මම දෙවෙනි වතාවට මේ ඉවෙන්ට් එක ඔහුත් එක්ක කරන්නේ. හරිම සහයෝගයෙන් හරි ලස්සනට වැඩේ ගලපගෙන අපිට ලස්සනට කරන්න පුළුවන් වුණා. ඔහු හරිම දක්ෂ කෙනෙක්. සූදානම සම්ප්‍රදායේ අභිමානය විදහා දක්වන සොඳුරු නරකදාගයකින් නැවතත් වේදිකාව විචිත්‍රවත් කරන්නට. එහෙනම් පොත උත්පල සන්නාදයකින් ආරාධනා කරමු දියවර කලා මණ්ඩපයට. Ladies and gentlemen, let's take a brief moment to enjoy another spectacular performance. හරි ඉතින් ඔය විදිහට පැයකමාරක් විතර අපි ලස්සනට අපේ වැඩේ කරගෙන ගියා. පැයකමාරක් ගත වුණාද කියලාවත් දැනුනේ නැහැ. ඒ තරම් ලස්සනට අපිට වැඩේ කරන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන්නේ ගොඩාක්ම හේතුව නිලිපුල් කියන්නේ ගොඩාක් දක්ෂ කෙනෙක්. ඔහු ලස්සනට වැඩේ කරගෙන යනවා සහ මටත් ඔහුට සපෝට් එකක් දීගෙන ලස්සනට වැඩේ කරන්න පුළුවන් වීම ගැන හරිම සතුටුයි. සහ ගොඩ දෙනෙක් අපට ස්තුති කරා, විශ් කරා, ලස්සනට කරා කියලා. thank you so much. ඉතින් නිවේදනයක් අවසානයේ ඉවෙන්ට් එකක් හොස්ට් කරලා අවසානයේ අපි ලබන තෘප්තිය ඒක. මොකද මම මුදලකට එහා ගියපු තෘප්තියක් මේ නිවේදනයක් ඇතුළේ විඳිනවා, හොස්ටින් එකක් ඇතුළේ විඳිනවා. මේක හරි අපූර්ව හැඟීමක්. ඉතින් මොකද තමන් ආස දෙයක් තමන්ගේ එක වෘත්තියක් වෙනවා කියන එක හරි ලස්සන දෙයක්. ඉතින් මං හරි ආදරෙයි. ඒ වගේම මතක් කරන්න MPR crew එක එයාලා තමයි මට මේ වගේ අවස්ථා හදලා දුන්නේ. ඉතින් එයාලවත් මම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඊට පස්සේ ඉතින් ඔන්න අපි වැඩේ ඉවර කරා. ඔය ඉන්නේ අපේ MPR crew එක. බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා මේ වැඩක් පිටිපස්සේ. මෙයාලා කලින් දවසේ ඉඳන් තමයි මේව arrange කරේ. පාන්දර ඉඳන් තමයි arrange කරලා තිබුණේ. අපේ සමීර අයියා. ඉතින් හරි සතුටින් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. මෙතන විශේෂයෙන්ම මහේෂ් අයියා, මధుසංක අයියා මතක් කරන්න ඕනේ. ඉතින් අපිට හිත නිදාසෙන් ඔළුව නිදාසේ වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට රිෆ්‍රෙෂ්මන්ට් සම්මුණ වැඩ ඉවර කරලා අපි කාලා බීලා ෆොටෝස් ගහලා ඉතින් කට්ටියම හරිම සතුටින් ජනවාරි 1 වෙනිදා දවස ගත කරලා අපි 1-2 විතර වෙද්දි ගෙදර ආවා. හරි ඔය විදිහට තමයි ඉතින් මගේ 2026 පළවෙනි දවස ගත වුණේ. ඉතින් මේ ලැබුවා වූ 2026 කියන්නේ ඔයාගේ ජයග්‍රාහීම අවුරුද්ද වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ඉස්සරහට මේ වගේ තවත් vlogs අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අදට මම යනවා. කින් එන්නම් මම තාරා.